අයිබෝන් සුබ දවසක්. අපේ ශ්‍රී ලාංකික මිනිස්සු හැමෝම නරඹන්න ඕන ඒ අතීත සිදුවීම පෙන්වන්නයි හදන්නේ. අපේ මාතෘ භූමියට නිදහස් අරුණළු උදා වුණු දවසට ඔයාලා ගෙනියන්නයි සූදානම. 1948 පෙබරවාරි 4 ඩොමිනියන් තත්ත්වයක් යටතේ. එහෙමත් නැත්නම් අර්ධ නිදහසක් අපට ලැබුණු දවසේ රූපරාමු බලන්න නතර වුණු ඔයාලා ගොඩක් වාසනාවන්තයි කියලා මම විශ්වාස කරනවා. මේ දිනේ උදා කරගන්න අපේ මුතුන් මිත්තන් වසර 443ක් විවිධ කැපවීම් කළා. පස්සේ කිසිදු ලේ වැගරීමකින් තොරව උදා වුණු මේ ඓතිහාසික දිනේ සජීවී රූපරාමු සමගින් මේ වීඩියෝ එක නිර්මාණය කරන්නෙම ඔයාලා වෙනුවෙන්. මිත්‍රවරුනි, ගොඩක් දේවල් ඓතිහාසික වශයෙන් කතා කරන්න තිබුණත් මෙන්න මෙතනින් පටන් ගමු. මේ රත්මලාන ගුවන් තොටුපළ 1948 මේ බ්‍රිතාන්‍ය ඉඳලා ආපු රාජකීය ගුවන් යානය. මේ ගුවන් යානයේ එන්නේ ප්‍රධාන ආරාධිත අමුත්තා ග්ලූස්ටර්හි ආදිපාදවරයා හෙන්රි කුමරු. එයත් එක්කෙන්නේ ආදිපාදවරිය ඇලිස් කුමරිය. 1948 බ්‍රිතාන්‍යයේ රජු වුණේ 6 වන ජෝර්ජ් රජතුමා. අග්‍රාමාත්‍යවරයා ක්ලෙමන් ඇඩ්ලි. 6 වන ජෝර්ජ් රජතුමාගේ නිල නියෝජිතය විදියට තමයි හෙන්රි කුමරු සහභාගී වෙන්නේ. සාමකාමී බල හුවමාරුව සංකේතවත් කරමින්. මේ තමයි 6 වන තුමාගේ නිල නියෝජිතය වුණු හෙන්රි කුමරු සහ ඇලිස් කුමරිය පිළිගන්නා අවස්ථාව. ලංකාවේ අණ්ඩුකාරවරයා රාජකීය අමුත්තන් පිළිගන්නා අවස්ථාව. පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව රාජකීයන් පිළිගන්නවා. එවකට අපේ රටේ එහෙම නැත්නම් සිලෝන් වල අග්‍රාණ්ඩුකාරවරයා උනේ සර් හෙන්රි මන්ක් මේෂන් මූරි. මේ අවස්ථාවට ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මහත්තයා සහ නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් සමග සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. මේ තමයි ආරාධිත අමුත්තන් සහ ප්‍රභූවරුන් නිදහස් චතුරස්‍රයේ ඉඳලා පරණ පාර්ලිමේන්තුවට ගමන් කරන ආකාරය. බලන්න මේ තොරණ පොල් ගෙඩි වලින් සරසලා නිර්මාණය කරලා තියෙන්නේ. තොරණ හදන්න යොදාගෙන තියෙන්නේ පොල් කොටන්. කවුද මේ ෆොටෝ එකේ ඉන්න දෙන්න? දන්නව නම් කියන්න බලන්න. තොරණේ ගහලා තියෙන්නේ Welcome your Royal Highnesses කියලා. ඔබගේ රාජකීය උත්තමයන් පිළිගනිමු. තොරණේ දෙපැත්තෙන් තියෙන්නේ බ්‍රිතාන්‍ය කොඩි දෙක. සිංහ කොඩිය මැදින් බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ තමයි සිලෝන් එහෙම නැත්නම් ලංකාව තවමත් තියෙන්නේ කියලා මෙතන සංකේතවත් කරනවා වගේ. සාමාන්‍ය ජනතාව කොළඹට ආවේ කැවුම් කිරිබත් රස කැවිලි එහෙම හදාගෙන. කොළඹ ජනාකීර්ණ වුණ දිනයක්. Taman පාලනය කිරීමට නිදහස, Tamanගේ අනාගතය ගොඩනගා ගැනීමට නිදහස ලැබුණු දිනය. මිනිසුන්ගේ මුහුණුවල අමුතු හැඟීමක්. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරේ මේ හැඟීම ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ මුහුණුවල කිසිදාක නොදකපු බවයි. ඩොමිනියන් තත්ත්වයක් යටතේ වුණත් රටේ ආරක්ෂාව, ආර්ථිකය, අධ්‍යාපනය සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් රජය වගකීම බාරගත් දිනයක්. සිලෝන් වල ජාතික දජය මුල්වරට අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් නොසවන අවස්ථාව. ලංකාව පැත්තෙන් උත්සවයේ ප්‍රධාන චරිතය ලංකාවේ පළවන අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මැතිතුමා සංසුන්ව අධිෂ්ඨානශීලීව මිලියන ගණනක ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ බලාපොරොත්තු රැගෙන අග්‍රාමාත්‍යවරයා වේදිකාවට ගොඩ වෙන්නේ අත්පල සංජය ගෝසා මැද නව යුගයකට අපේ මාතෘ භූමිය ගෙන යාමේ අදහස ඇතිව. මේ තමයි ටොරින්ටන් චතුරස්‍රය. වර්තමානයේ නිදහස් චතුරස්‍රය. මෙතන තමයි ප්‍රධාන නිදහස් දින සැමරුම පැවැත්වුවේ. මෙන්න මේ පීඨිකාව පිටිපස්සේ තියෙනවා ලංකාවේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහාසනය. ඒ වගේම ඔටුන්න ලංකාවේ ජනතාව විවිධ ප්‍රදේශවලින් දැස් දල්වාගෙන කොළඹට ආවේ සිය රට ගැන ඉමහත් ආඩම්බරයක් හිතේ තියාගෙන. බ්‍රිතාන්‍ය දජය පහත් වුණා. සිංහ දජය ඉහළට එසවුණා. ඩොමිනියන් නිදහසක්, අර්ධ නිදහසක් ලංකාවට ලැබුණු දිනයක් වුණත් ලෝකයා ඉදිරියේ මුලින්ම ශ්‍රී ලංකාව දෙපයින් හිටගත් දිනයක් හැටියට තමයි මේ දිනේ ඉතිහාසයට එකතු වුණේ. මේ තමයි රාජකීය අමුත්තන් ටොරින්ටන් චතුරස්‍රයේ පැවති ප්‍රධාන නිදහස් දින සැමරුමට සහභාගී වන අවස්ථාව. ටොරින්ටන් චතුරස්‍රයේ පැවති ප්‍රධාන උත්සවයෙන් පස්සේ රාජකීය අමුත්තන් සුවිශේෂී ස්ථාන කිහිපයකටම සහභාගී වෙනවා නිදහස් දින සැමරුම් වැඩසටහන වෙනුවෙන්. ටොරින්ටන් චතුරස්‍රයේ ප්‍රධාන උත්සවයෙන් පස්සේ රාජකීය අමුත්තන් ඇතුළු පිරිස යන්නේ ගවර්න්මන්ට් හවුස් එකට, වර්තමානයේ ජනාධිපති මන්දිරයට. මෙතනදී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක,
අමාත්‍යවරු සහ විශේෂ ආරාධිත අමුත්තන් සමග රාජකීය අමුත්තන් භෝජන සංග්‍රහයකට සහභාගී වෙනවා. සුවදත්වය බෙදා හදා ගන්නවා. ඉන් අනතුරුව රාජකීය අමුත්තන් පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සැසිවාරයකට සහභාගී වෙනවා. මේ අවස්ථාව තමයි නිල වශයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත වුණු අවස්ථාව. ඊට පස්සේ නිදහස් දින සැමරුම වෙනුවෙන් රාජකීය අමුත්තන් සහභාගී වෙන්නේ කොළඹ වරායේ පැවති තවත් උත්සවයකට. රාජකීය නාවික හමුදාවේ ආචාර්ය වෙඩිමුර උත්තමාචාර්ය සමගින් රාජකීය අමුත්තන් සහ සම්භාවනීය අමුත්තන් පිළිගන්නවා. ලංකාවේ මෙවැනි පිළිගැනීමක් සිදු කරන ප්‍රථම අවස්ථාව 1948 නිදහස සැමරීම දින කිහිපයක් මේ භූමියේ සිද්ධ වෙනවා. නිදහස් සැමරුම් මාලාවක් විදියට සංවිධානය වුණු අභිමානවත් උත්සව මාලාවක්. කොළඹ වරායේ පැවැත්වුණු උත්සවයෙන් පස්සේ රාජකීය අමුත්තන් සහභාගී වෙන්නේ තවත් සුවිශේෂී අවස්ථාවකට. මහනුවර දළදා මාලිගාවට ඉතා චමත්කාර ජනක සංස්කෘතික පිළිගැනීමක් රාජකීයන්ට ලැබෙනවා. උඩරට බෙරවාදකයින්ගේ බෙර ජය සක්හඬ සමගින් උඩරට නර්තන ශිල්පීන්ගේ රැඟුමන් වලින් මේ අවස්ථාව වර්ණවත් වුණා. උඩරට සාම්ප්‍රදායික අංග සමග රාජකීය අමුත්තන් පිළිගත්තා. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ලොවට පෙන්නපු රමණීය අවස්ථාවක්. දළදා මාලිගාව බැහැදකීමෙන් අනතුරුව රාජකීය අමුත්තන් ගමන් කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයට. ලංකාවේ ස්වභාවික සුන්දරත්වය උරුමය සංකේතවත් කරන අවස්ථාවක්. නිදහස් සැමරුම වෙනුවෙන් රාජකීය අමුත්තන් අවසන් වරට සහභාගී වෙන්නේ ගාලමෝදර පිටියේ පැවති සමාප්ති උළෙලට. උළෙල විශේෂ හමුදා පෙළපාලි වලින් සහ විවිධ සංස්කෘතිකාංග වලින් වර්ණවත් වුණා. අපේ මේ කතාව ආරම්භ වෙන්නේ 1948ට බොහෝ කලකට පෙර 1505 ඉඳලා පෘතුගීසි ආක්‍රමණයත් එක්ක ඊට පස්සේ ලන්දේසීන් අපේ රට ආක්‍රමණය කරනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් කොහොම නමුත් බ්‍රිතාන්‍යයන් අපේ රටේ ගොඩක් දේවල් වෙනස් කළා. නවීන පරිපාලනය, දුම්රිය මාර්ග, ඉංග්‍රීසි අධ්‍යාපනය අපේ රටේ ස්ථාපිත කළා. ඒ වගේම බදු ඉඩම් නීති, වතු වගාවන් සහ ඔවුන්ගේම සංස්කෘතික ආධිපත්‍යයක් මේ බිමේ රෝපණය කළා. බ්‍රිතාන්‍ය පාලනය යටතේ නව ශ්‍රී ලාංකික මධ්‍යම පන්තියක් බිහි වුණා. ගුරුවරුන්, නීතිඥයින්, මාධ්‍යවේදීන් ශ්‍රී ලාංකිකයින් අතරින් බිහි වුණා. ඔවුන් ප්‍රශ්න කරන්න ගත්තා. ඔවුන් අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගත්තා. සෙමින් සිය අයිතිවාසිකම් ඉල්ලලා නිදහස් ව්‍යාපාර බිහි කළා. මෙන්න මේ සමාජ විප්ලවය නිසා තමයි ලංකාවට කිසිදු ලේවැගිරීමකින් තොරව නිදහස උදා කරගන්න හැකියාව ලැබෙන්නේ. 1948 පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහස ලැබෙද්දී ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මැතිතුමාගේ එහෙම නැත්නම් ලංකාවේ පළවෙනි ස්වාධීන කැබිනට් මණ්ඩලය තමයි මේ. මේ නායකින් විවිධ අදහස් දැරුවත් මේ අවස්ථාවේදී මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් එකට හිටගත්තා. පළමු කැබිනට් මණ්ඩලයේ පළාත් පාලන ඇමතිවරය උනේ SWRD බණ්ඩාරනායක, මුදල් අමාත්‍යවරයා J.R. ජයවර්ධන, ප්‍රවාහන අමාත්‍යවරයා උනේ සර් ජෝන් කොතලාවල, කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා චිචි පොන්නම්බලම්, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා උනේ සර් ඔලිවර් ගුණතිලක, කම්කරු හා සමාජ සේවා අමාත්‍යවරයා උනේ ටී.බී. ජයා. RSS ගුණවර්ධන තමයි වෙළඳ හා වාණිජ්‍ය අමාත්‍යවරයා උනේ. ආහාර හා කෘෂිකර්ම අමාත්‍යවරයා තමයි ඒ රත්නායක මැතිතුමා. හොඳයි මිත්‍රවරුනි, එහෙමනම් 1948 අපිට ලැබුණු නිදහස පිළිබඳව ගෙනාපු මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් අදහසක් ගන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්න.